ගේ උසවා ගන්න ඉතාමත් අපහසුයි. මොකද ලෝකේ එකම රට ලංකාව නෙවෙයි මේ ආර්ථිකය හසුරුවන. අද එක රටකට සීමා වෙලා මේ ආර්ථිකය හැසිරෙන්නේ නැහැ. මොකද ලෝකේ ඕනෑම තැනකට වෙලා තමන්ගේ ආර්ථිකය තමන්ගේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් ආකාරයට මේ ලෝකේ පරිවර්තනය වෙලා තියෙනවා. බොහෝ වෙලාවට මේ ආර්ථිකය රඳා පවතින්නේ එක් එක් රටවල් ඒ ක්ෂේත්‍රයන් වලට දෙන බදු සහන සහ ලයිෆ් ස්ටයිල් එක. හැබැයි ලයිෆ් ස්ටයිල් එකත් ලැබෙන්නේ නැත්නම් ජීවන රටාවක් ලැබෙන්නේ නැත්නම් අනිත් පැත්තෙන් බදු වලින් සහනයක් ලැබෙන්නේ නැත්නම් ඔබ තමුන්නාන්සේට බිලියන 5ක් නෙවෙයි තිබිච්ච බිලියනේ බේර ගන්න බැරි වෙන තැනට මේ ඊළඟ වසර ඇතුළත ඒ ඩිජිටල් ආර්ථිකය පරිවර්තනය වෙනවා. මේ ක්‍රමවේදයේ මත මේ බදු ක්‍රමවේදයත් කාලෙන් කාලට වෙනස් වෙන ආණ්ඩු ප්‍රතිපත්ති දෙක වැටු විෂමතාවයන් පිළිබඳව ගැටලුත් දෙක මේ විදිහට ඊළඟ අවුරුදු 5ක් යන්න ගියොත් ගල් සභාපතිතුමේ රාජ්‍ය සේවයේ සම්පූර්ණයෙන් කඩම් වැටෙනවා. ඔබතුමාලා පාරවල දැන සල්ලි වෙන් කරලා පාරක් හදා ගන්න හම්බෙන්නේ නැහැ. අමාත්‍යාංශික accounts ටික හදා ගන්න හම්බෙන්නේ නැහැ අවුරුද්ද අන්තිමට. මේක තමයි ඇත්ත කතාව. පිළිගන්න පුළුවන් නොපිළිගන්න පුළුවන්. එහෙනම් මේ රාජ්‍ය සේවකයාගේ එක පැත්තකින් ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕනේ. නිලධාරීන්ගේ ප්‍රශ්න ඇති දේශපාලඥයන්ගෙත් තියෙනවනේ. ඉතින් දේශපාලනය කරන අපි නිලධාරීන්ට බැලලා වැඩක් නැහැ නේ. හැබැයි මේක සමස්ත රාජ්‍ය සේවයටම ලඝු කරන එක වැරදි. අපි මේ මට්ටමට මේ රට ගන්නෙ. අද අපිට විපක්ෂයක් කියනවා භාණ්ඩාගාරය පිරි ඉතිරිලා ගිහිල්ලා කියලා. අපිට 2.3 ප්‍රයිමරි සර්ප්ලස් එකක් ගන්න පුළුවන් වෙන එක ගැන තර්ක විතර්ක කරන්න පුළුවන්. ඒක හොඳද නරකද කියලා. නමුත් ඒ ටාගට් එක අපි එක්සීඩ් කරලා තියෙනවා. ෆිස්කල් ඩිසිප්ලින් එකක් අපි මූල්‍ය විනයක් අපි පවත්වාගෙන යනවා. එතකොට මේ සියල්ලම සිද්ධ වුණේ අහම්බයක් හැටියට නෙවෙයි. මේවා අහම්බු නෙවෙයි. මේවා විශාල කැපවීමක නායකත්වයක් දැක්මක් සහිත නායකත්වයක ප්‍රතිඵල. අපිට මෙතන සතුටු වෙන්න තියෙන්නේ ඔව් එකම නිලධාරී පිරිස. අපි රජය බාර ගන්නකොට වෙන ආණ්ඩු වගේ සමහර වෙන ආණ්ඩු වගේ අපි ඇවිල්ලා අපේ මිනිස්සුන්ගෙන් තැන් පුරෝගත්තේ නැහැ. එහාට මෙහාට මාරු කරේ නැහැ. ඒකට සමහර වෙලාවට අපේ පාක්ෂිකයන් ගුණත් අපිට දොස් කිව්වා. ඇයි මේ ඉන්න නිලධාරීන් එක්කම වැඩ කරන්න කියලා දොස් කියපු අවස්ථා නැතුව නෙවෙයි. නමුත් මොකද්ද අපිට පෙන්වන්නත් ඕන වුණා දෙයක්. සහ මම විශ්වාස කරනවා ඒක අපි පෙන්නනවා කියලා. හරි නායකත්වයක් තුල හරි දැක්මක් තුල සැලසුම් සහගතව වැඩ කරගෙන යන්න මේ රාජ්‍ය සේවයේ නිලධාරීන් එකම නිලධාරී එකම ඔලු ගෙඩි ටිකට උනත් පුළුවන්කමක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. සැලසුම් සහගතව ඉලක්ක සහගතව වැඩ කරන රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. ඒක මේ වෙලාවේ 100% අපිට අවශ්‍ය තැන තියෙනවද නෑ. නමුත් මේක ක්‍රියාවලියක්. 2025 ජනවාරි වලට වඩා අද ඔක්තෝබර් මාසයේ අපිට දියුණුවක් පේනවා. අපිට විශ්වාසයි 2026 වෙනකොට ඊටත් වඩා වර්ධනයක්, ඊටත් වඩා දියුණුවක්, ඊටත් වඩා වෙනසක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා. ඒකේ මොකද්ද තීරණාත්මක සාධකය? තීරණාත්මක සාධකය නායකත්වය, සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය, පුද්ගලික පටු දේශපාලන අරමුණු වෙනුවට කණ්ඩායමක් හැටියට සාමූහිකයක් හැටියට රටට අවශ්‍ය දියුණුව ලබා ගැනීම සඳහා සැලසුම් සහගත යන ගමනක් කියන එක මේ වෙලාවේ ආණ්ඩුව විතරක් නෙවෙයි රජයේ නිලධාරී ජනතාවත් තේරුම් අර ගනිමින් යන නිසා තමයි අපිට මේ ප්‍රතිඵල පෙන්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ක්‍රියාවලියක්. මම හිතන්නේ වෙන ආණ්ඩු වැඩ බාරගත්තම පෙන්නන වැඩයි අපේ ආණ්ඩුව නිකන් සරලව සංසන්දනය කළත් මේ වෙලා තියෙන වෙනස මේ වෙමින් පවතින පරිවර්තනය තේරුම් ගන්න බෑ. අපි රට බාරගත්තේ කොතනින්ද කියන එක අමතක කළා අපිට මේක හරියට තේරුම් ගන්නත් බෑ. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි යන ගමන වෙනස්. ඒකත් අපි පැහැදිලිවම කියන්න ඕනේ. අපි මේක මේ කෙටිකාලීනව පුද්ගලික න්‍යාය පත්‍රයක් මත පුද්ගලික අවශ්‍යතා මත අමාත්‍යාංශයෙන් අමාත්‍යාංශයට එක එක අමාත්‍යවරයාගේ ඊගෝ එක වර්ධනය කරගන්න හෝ දේශපාලන මොකක් හරි පුද්ගලික දේශපාලන අරමුණු එක නෙවෙයි අපි වැඩ කරන්නේ.
අපිට සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම කණ්ඩායම් හැඟීමක් එක්ක අපි හදාගත්ත සැලැස්මක්. රටක් ගැන හිතලා හදාගත්ත සැලැස්මක්. ඒ නිසා තමයි අපි සියලු දෙනාම තේරුම් අරගෙන ඉන්නේ. අපි 159 දෙනාම තේරුම් අරගෙන ඉන්නේ. අපිට පැවරිච්ච කොටසක් තියෙනවා. අපිට පැවරිච්ච වගකීමක් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරාම තමයි ඒ මුළු සැලැස්ම අපිට සාර්ථක වෙන්නේ කියන එක ගැන අපිට කිසිම ඒක ගැන තර්කයක් නැහැ. ඒ අනුව තමයි අපි වැඩ කරගෙන යන්නේ. එතකොට අපි වසරෙන් වසරට ප්‍රතිඵල පෙන්වන්නේ. අපේ සමහරක් වෙලාවට නියෝජ්‍ය කතානායකතුමනි මට හිතෙනවා අපේ මැනිෆෙස්ටෝ එක අපිට වඩා පාඩම් කරලා තියෙනවා කියලා විපක්ෂය. එතකොට ඒකේ තියෙන පිටු අංක ඡේද දක්වා කටපාඩම් කරගෙන ඉන්නේ. එතකොට ඒක මම නැවත වතාවක් ඉතාමත් ආදරෙන් මතක් කරන්නේ ඒක අපේ අවුරුදු 5ක සැලැස්මක්. ඇත්තටම අවුරුදු 5කටත් එහා යන සැලැස්මක්. මොකද අපිට මේ රට ගැන දීර්ඝකාලීන දැක්මක් තියෙනවා. එතකොට අපි සියලුම දේ පළවෙනි වසරේ කරනවා කියලා කොහෙවත් පොරොන්දු වෙලා නැහැ. අපි ඒක ක්‍රියාත්මක කරන වේගයක් තියෙනවා. ඒ රටේ තත්ත්වය හදමින් කඩාවට්ටපු ආයතන, දූෂණය වෙච්ච ආයතන, නීතියක් තිබ්බ නැති රටක් හදමින් ඒ තත්ත්වයන් තුළ නිර්මාණය වෙච්ච අතිශය භයංකාර සමාජ ගැටලුත් විසඳමින් එහෙම යන ගමනක් මේක. ඒතකොට එහෙම යන ගමනක් තුළ පළවෙනි වසර තුළ අපි කරන කොටසක් තියෙනවා. දෙවැනි වසර තුල කරන කොටසක් තියෙනවා. ඒ විදිහට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. කිසිම කෙනෙක් විපක්ෂයෙන් අපි ආරාධනා කරන්නේ අවුරුදු 5 අවසන් වුණාම තමයි අපේ රිපෝට් කාඩ් එක හරියටම ඔබතුමාලට කියවන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි ඒක මැතිවරණ වේදිකාවේ කතා කරලා බේරගමු. මොකද අවුරුදු 5කින් මැතිවරණයක් එනවා. එතකොට ඔබට විතරක් නෙවෙයි අපේ රිපෝට් කාඩ් එක ගැන කතා කරන්න වෙන්නේ. ජනතාවටත් ඒ රිපෝට් කාඩ් එකම යනවා. ඉතින් එතකන් අපි මං හිතන්නේ මේක ඕනවට වඩා කලබල වෙලා නිකන් ප්‍රයෝජනවත් නැති විදියට අන්න පොරොන්දු කැඩුවා වගේ අර කියන එකේ ඇත්තටම පළක් නැහැ. අපිට මේ වෙන් වෙලා තියෙන කාලෙන් අපි හිතනවා මීට වඩා අපිට ප්‍රයෝජනවත් විදියට මේ විවාදය කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද කියවුණා උදේවරුවේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියලා. බහුපාක්ෂ ක්‍රමය අනතුරේ කියලා. මම කැමති විපක්ෂයෙන් අහන්න කොහෙද මේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වෙලා තියෙන්නේ කොතන? අපි මේ පාර්ලිමේන්තුවට තිබිය යුතු මූල්‍ය වගකීම පිළිබඳ සම්පූර්ණ විනිවිදභාවයෙන් අපි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීද? නීතිය ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීද? එහෙම ඒකද මෙතන තියෙන ප්‍රශ්නේ. නැත්නම් කොතනද ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වෙලා තියෙන්නේ? බහුපක්ෂ ක්‍රමය අනතුරේ. දැන් ඔබතුමාලා පක්ෂ ගණනාවක් ඉඳලා ඉන්න එක පක්ෂයක් වුණාම බහුපක්ෂ ක්‍රමය අනතුරේ තමයි. ඔබ සියලු දෙනා එකතු වුණාම. එතකොට විපක්ෂයක් කියලා බහුපක්ෂ ක්‍රමයක් නෑ තමයි. ඔබ සියලු දෙනා එකතු වෙලා එක පක්ෂයක් හැටියට හැදිලා තියෙනවා. එතකොට එහෙම හැදුනම බහුපක්ෂ ක්‍රමය ඇත්තටම අනතුරේ දාලා තියෙන විපක්ෂය. ඔබේ තියෙන පක්ෂ ආරක්ෂා කරගන්න බැරි වීම තුලින් ඒ පක්ෂ කඩාගෙන ගිහිල්ලා ඊට පස්සේ දැන් එකතු වෙනවා, අතනින් හැදෙනවා, මෙතනින් හැදෙනවා. බහුපක්ෂ ක්‍රමය ඇත්තටම මේ රටේ විනාශ කරලා තියෙන්නේ විපක්ෂයේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකෝ ඒගොල්ලන්ට බැරි වෙලා තියෙනවා තමන්ගේ පක්ෂ ආරක්ෂා කරගන්න, තමන්ගේ පක්ෂ ගොඩනගා ගන්න, තමන්ගේ පක්ෂ ජනතාවට දැනෙන විදියට, ජනතාව නියෝජනය කරන විදියට ඒ දේශපාලනයක් ගොඩනගන්න අපොහොසත් වීම තුලින් අද රටේ බහුපක්ෂ ක්‍රමයට අනතුරක් තියෙනවා නම් ඒ අනතුර එල්ල වෙලා තියෙන්නේ විපක්ෂයේ. ඉතින් ඒ නිසා ආණ්ඩුවට කිසිම වමනාවක් නැහැ. අපිට ඒක කරන්න වෙලාවකුත් නැහැ. මොකද අපි බලයට පත් වෙලා තියෙන්නේ විපක්ෂය ටාගට් කරගෙන නෙවෙයි. අපි බලයට පත් උනේ මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රට හදන්නත්, මේ රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න නිසා අපි ඒක අරමුණු කරගෙන යන්නේ. ඒ ගමන යනකොට මෙතන දේශපාලනය වෙනස් වෙනවා.
ජනතාව දේශපාලනයෙන් බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙනවා. ඒක තමයි ඇත්තටම මෙතන සිද්ධ වෙමින් තියෙන ලොකුම පරිවර්තනය. මෙතන දේශපාලන සංස්කෘතිය වෙනසක් ඇති වෙලා තියෙනවා. ජනතාව නැවත වතාවක් ඒ පැරණි ක්‍රමයට යන්න බෑ. යන්නේ ඒක ප්‍රතික්ෂේප කරනවා. එතකොට අන්න ඒ අලුත් වෙන දේශපාලන ඔබතුමාලටත් වගකීමක් තියෙනවා කියලා මම මතක් කරන්න කැමතියි.